මාවතකම අලුතෙන් ඕපන් කරපු ෂොප් එකක් තියෙනවා ක්‍රිස්පි ෆ්‍රයි කියලා ෂොප් එකක්. ඒකේ අඩුවට බර්ගර්, ඩ්‍රම් ස්ටික්, සබ්මරින් එහෙම කන්න පුළුවන් අඩු ගානකට. අඩු ප්‍රයිස් එකකට වුණා අයට නියම තැනක්. ඉතින් මාත් අද ගිහින් බලුවා කොහොමද කියලා. මමත් ගත්තා කෑම දෙක තුනක් ගත්තා. අරගෙන ආවා. මේ තියෙන්නේ මේ ගත්ත ටික. අපි බලමු try කරලා කොහොමද ගාන අඩුයි වගේම කෑම හොඳයිද කියලා. මම මේ ප්ලේස් එක දාන්නම් දැන් මෙතන. මෙහෙම තමයි මම ගත්ත ටික තියෙන්නේ. මම ගත්තේ ක්‍රිස්පි චිකන් සබ්මරින් එකයි, ක්‍රිස්පි චිකන් බර්ගර් එකයි, තව ඩ්‍රම් ස්ටික් එකක් ගත්තා. ඉතින් මේ වර්ග තුනටම උනේ රුපියල් 650ක් වගේ විතර තමයි උනේ. ඇත්තටම ඒ ගානට නම් වාසි කියලා හිතනවා. අපි බලමු කොහොම රහ කියලා. මේ විදිහට තමයි සබ්මරින් එක ඉන්නේ. අපි මුලින්ම සබ්මරින් එක කාලා බලමු. මේ සෝස් එකක් ඇවිල්ලා තිනවා. මයොනීස් තිනවා, ටොමැටෝ සෝස් වෙන්න තියෙන්නේ ඒක. මේ විදිහට තමයි තියෙන්නේ. අන්න එක මගේ අතින් පොඩ්ඩක් පොඩි වෙලා වගේ තියෙනවා. චිකන් කෑලි දාලා තියෙනවා මැදට. මේ විදිහට තමයි තියෙන්නේ. අපි සෝස් එක ගාගෙන කාලා බලමු. සොෆ්ට් එකට තියෙන බන් එක තියෙනවා. චිකන් කෑලි තුනක් හැපෙන්න තියෙනවා. මේක දෙයක් කියන්න ඕන. චිකන් නම් මං කාපු කට විතරයි චිකන් ලැබුණේ. ගොඩක් අඩුයි චිකන් දාලා තියෙනවා. කොහොමද මේක උනේ රුපියල් 250ක් වගේ තමයි උනේ. මං හිතන්නේ මේ ගානට ඉතින් ඊට වඩා චිකන් දෙන්න බැරුව ඇති. මොනවා කරන්න ඉතින් දැන් කෑමත් ගන්නනේ. චිකන් නම් ගොඩක් අඩුයි උනාට මං ඒ වුණා රසයි. රස තියෙනවා. මම හිතන්නේ 250ට ඉතින් වාසිය ඇති ඔයාලා කියන්න ඔයාලගේ අදහස වාසිය නැද්ද කියලා මේ කාපු අය. මේකට ඉතින් ලකුණු 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. අපි ඊළඟ try කරලා බලමු කොහොමද අපි බර්ගර් කියලා. බර්ගර් එක තිබ්බේ මෙන්න මෙහෙම. බර්ගර් එකක් ටිකක් පොඩි වෙලාද ගැතින. ඉන්න මේ විදිහට තමයි බර්ගර් තිබ්බේ. මේමයි ඉතින් කොහොම කිව්වත් ඉතින් රුපියල් 200 ගානට ඉතින් මේ වගේ එකක් දෙනවා කියන්නේ එකක් ලොකු දෙයක් අද කාලේ. බලමු අපි අතුල මේ සලාද කුල තියෙනවා, චිකන් කෑලි ටිකක් තියෙනවා, තක්කාලි රවුම් තියෙනවා, ලුණු රවුම් ටිකක් දාලා තියෙනවා සෝස් එක ගාලා. ඉන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒක චිකන් අඩුයි ඉතින් 200 ගානට ඔච්චර තමයි දෙන්නේ. අපි බලමු කාලා. මේකත් අර වගේම රසක් තමයි ඉන්නේ. හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒකත් ඒ වගේම ළඟින් යන රසක් තමයි තියෙන්නේ. සබ්මරින් එකේ වගේම. මේකටත් ලකුණු 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. ක්‍රිස්පි චිකන් ටික try කරලා බලන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක පීසස් එකක් තමයි තියෙන්නේ. මේක තමයි එක පීසස් එකක් තමයි දෙකක් ගන්න. අපි මේ කාලා බලමු කොහොමද කියලා.
ක්‍රිස්පී එකට නම් තියෙනවා. බලමු කාලා කොහොමද කියලා. අපි මේ සෝස් එක ඩිප් කරගෙන කාලා බලමු පොඩ්ඩක්. මේක හොඳ සැරට තියෙන ක්‍රිස්පි චිකන් එකක්. තරම රහයි. මල් මේ ක්‍රිස්පි චිකන් එක නම් මරු හොඳට සැරට තියෙන ක්‍රිස්පි චිකන් එක. බයිට් එකකට උන නියමට යනවා. සුපිරියක් මේක නම්. මේක 10න් 8මාරක් විතර දෙන්න පුළුවන්. මරු මාමතකම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ක්‍රිස්පි ෆ්‍රයි කියලා කඩේ ෂොප් එක තියෙන්නේ. අලුතින් දාපු පොඩි ෂොප් එකක්. ඔයාලා ගිහින් කාලා බලන්න. අඩු ගානට සබ්මැරින් බර්ගර් සුප් වර්ග ඒ වගේ කොට දේවල් තියෙනවා. කාලා බලලා කියන්න. කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මගේ YouTube channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.